to Nature with Ajit. සත්ත්ව ලෝකේ හරිම පුදුමාකාරයි. අපි නොදන්නා නොදකින අරුම පුදුම අනුවර්තන ගණනාවක් තිබෙනවා. ඒ බොහොමයක් අනුවර්තන විශිෂ්ට ගණයේ නිර්මාණ. ඒ වගේම තමයි නවීන විද්‍යා ලෝකයේ නව සොයා ගැනීම් වලටත් දායක වෙලා තිබෙනවා. අපි දන්නවා සත්ත්ව ලෝකේ හරිම පුදුමාකාරයි. අපි දැකපු නැති දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මං අද ඔයාලත් එක්ක මේ එකතු වෙලා ඉන්නේ මේ සත්තුන්ගේ දැකපු නැති චර්යා රටා ගැන කියලා දෙන්න. මේ මොකද්ද? මේකට කියන්නේ ගිම්බල් එක කියලා. වීඩියෝ ශිල්පීන්ට වර්තමානයේ නැතිවම බැරි දෙයක්. මීට වසර 10කට 20කට විතර කලින් මේ වගේ උපකරණයක් වෙළඳපොලේ තිබ්බේ නැහැ. මේ ගිම්බල් එකේ ක්‍රියාකාරීත්වය හරිම අපූර්වයි. කැමරාව එක අක්ෂයක තියාගෙන නොසෙල් වෙන දසුන් ගන්න තමයි මේක හදලා තියෙන්නේ. ඒත් අපි දන්නේ නැතුවට මේක නිර්මාණය කරන්න පදනම ලැබිලා තියෙන්නේ කුරුල්ලෙකුගෙන්. ඒ කියන්නේ අනුවර්තනයකින්. මම දවසක් ආනවිලුන්දාව යනකොට තමයි මේ සර්ප රාජාලිය දැක්කේ. තරමක් සුලභ කෙනෙක්. අපි දන්නවා මේ කුරුල්ලා විලෝපිකයෙක්, මාංශ භක්ෂකයි. ඒ හින්දා මේ රාජාලියට හොඳ පෙනීමක් එහෙමත් නැත්නම් හොඳ දෘෂ්ටියක් තිබෙන්න ඕනේ. ඒ සතෙක් ඉන්න තැන හොයාගන්න වගේම ක්ෂණිකව පහර දෙන්න. අද නම් ටිකක් සුළං වැඩි. ගස් අතු ඉහළ පහළ යනවා. ඒත් එක්කම මේ රාජාලියා ඉන්න අත්තත් ඉහළ පහළ යනවා. ඒත් බලන්න, ඒ අත්ත සෙලවුණත් කුරුල්ලා තමුන්ගේ හිස නොසෙල්වී තබාගෙන ඉන්න අපූර්ව. හරියට අපි ඉස්සර වෙලා දැක්ක කැමරා ගිම්බල් එක වගේ. මේ විදිහට හිස හෙලවෙන්නේ නැති වෙන්න කුරුල්ලගේ හිස සහ බෙල්ලේ තිබෙන මාංශ පේශි නිර්මාණය වෙලා මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා කොච්චර ශරීරයේ හෙලවුණත් රාජාලියාගේ දෘෂ්ටිය නොසෙල්වී තියාගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒක උදව් වෙනවා සර්පයෙක් එහෙමත් නැත්නම් වෙනත් ගොදුරක් බොහෝ දුර සිට නිවැරදිව හොයාගන්න. ඒ වගේම ඉලක්කයට පහර දෙන්න. ඔන්න ඕක තමයි සබාදහමේ භෞතික විද්‍යාව. මේ සංකල්ප තමයි කැමරා ගිම්බල් එකක් හදන්න පාවිච්චි කරලා තියෙන්නේ. මේ අනුවර්තනයන් අපිට ලේසියෙන් දකින්න පුළුවන් දේවල් නෙමෙයි. ඒත් අපි නොදකින නොදකපු මේ සත්තුන්ගේ අනුවර්තන කොපමණ ඇතිද? මේක තමයි සත්ත්ව ලෝකයේ අපූර්වත්වය.